නිරෝගීමත් සුබ දවසක් වේවා ඔබට. මේ ඇපල් ගෙඩි දෙකේ වෙනසක් ඔබට පේනවාද බලන්න. ඔබ දන්නවාද? ලෝකයේ ඉන්න මිලියන 300කට වඩා පුද්ගලයින්ට මේ ඇපල් ගෙඩි දෙකම පේන්නේ එකම පාටින් කියලා. මේ තත්වයට කියන නම තමයි වර්ණාන්ධතාවය යනුවෙන් හඳුන්වන්නේ. ඒත් ඇත්ත වශයෙන්ම ඒ අන්ධවීමක් නම් නෙමෙයි. එහිදී ඇතිවන්නේ ඔවුන්ට වර්ණ වෙන් කර හඳුනා ගැනීමේ අපහසුවක් පමණයි. අප අතර සිටින බොහෝ දෙනා මුහුණ දෙන මෙම තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත්ද? එසේනම් අපි මෙම වීඩියෝව තුළින් කතා කරමු වර්ණාන්ධතාවය පිළිබඳව. අපි පුංචි කාලේ ඉඳලම දන්න දෙයක් තමයි අපේ ඇසේ පෙනුම ලබා දෙන කොටස වන දෘෂ්ටිවිතානයේ යෂ්ටි සෛල සහ කේතු සෛල කියලා සෛල වර්ග දෙකක් පවතින බව. යෂ්ටි සෛල මගින් රාත්‍රී කාලයේ පෙනුම ලබා දෙන අතර කේතු සෛල මගින් තමයි වර්ණ වෙන් කර හඳුනා ගනු ලබන්නේ. මෙම කේතු සෛල රතු, කොළ සහ නිල් යන ප්‍රාථමික වර්ණවලට සංවේදී වෙමින් ඒ අතර පරාසයේ පවතින සියලු වර්ණයන් හඳුනා ගනු ලබනවා. ඇතැම් පුද්ගලයින්ගේ දෘෂ්ටිවිතානයේ කේතු සෛල පිහිටා නොතිබීම හෝ එම සෛලවල පවතින දුර්වලතා නිසා ඇතිවන වර්ණ වෙන්කර හඳුනා ගැනීමේ නොහැකියාව තමයි වර්ණාන්ධතාවය නමින් හඳුන්වනු ලබන්නේ. වර්ණාන්ධතාවය සහිත පුද්ගලයන් අතරින් වැඩිම ප්‍රතිශතයකට මෙය ඇති වී තිබෙන්නේ ජානමය හේතුවක් මතයි. අපගේ ජානවල වර්ණ හඳුනා ගැනීමට අදාළ ජාන පිහිටා ඇත්තේ X වර්ණ දේහයේ නිසා කාන්තාවන්ට වඩා මෙම තත්ත්වය පිරිමි පුද්ගලයන් අතර බහුලව දැක ගන්න පුළුවන්. ඒ ප්‍රතිශතයක් ලෙස පිරිමි පුද්ගලයන්ගෙන් 8%කටත් කාන්තාවන් අතරින් 0.5%කටත් වර්ණාන්ධතාවය ඇති වී තිබෙනවා. මීට අමතරව වයසට යාමේදී ඇසේ සුද ඇති විට, අක්ෂිගෝලය තුල පීඩනය වැඩි වූ විට, දෘෂ්ටිවිතානයේ පවතින වෙනත් අසාමාන්‍යතා, දියවැඩියාව, ස්නායු පද්ධතියේ රෝග හා ඖෂධවල ඇති රසායනික ද්‍රව්‍යවල බලපෑම නිසාද ඉතාම සුළු පිරිසකට වර්ණාන්ධතාවය ඇති විය හැකියි. වර්ණාන්ධතාවය ප්‍රධාන වශයෙන් වර්ග 3ක් යටතේ හඳුන්වා දෙනු ලබනවා. ඉන් පළමු වර්ගය රතු කොළ වර්ණාන්ධතාවය ලෙසද, දෙවන වර්ගය නිල් කහ වර්ණාන්ධතාවය ලෙසද, තුන්වන වර්ගය පූර්ණ වර්ණාන්ධතාවය ලෙසද වනවා. වර්ණාන්ධතාවයේ පවතින පුද්ගලයන් අතරින් වැඩි ප්‍රතිශතයක් පවතින්නේ රතු කොළ වර්ණාන්ධතාවයයි. මෙහිදී සිදුවන්නේ රතු සහ කොළ පැහැති වර්ණ පරාසයන් එකිනෙක වෙන් කර හඳුනා ගැනීමට අපහසු වීමයි. මෙහිදී රතු සහ කොළ පැහැයන් එකිනෙක පැටලීම හෝ එම වර්ණ දුඹුරු හෝ අළු පැහැයෙන් දිස්වනවා. එසේම ඊට ආසන්න වර්ණ වන තැඹිලි හා දුඹුරු පැහැයන්ද වෙන් කර හඳුනා ගැනීමට අපහසු වනවා. දෙවන වර්ගය වන නිල් කහ වර්ණාන්ධතාවය තරමක් දුර්ලභ තත්ත්වයක්. මෙම තත්ත්වයේ ඇති පුද්ගලයින්ට නිල් වර්ණයේ වෙනුවට කොළ පැහැයට හුරු වර්ණයක්ද, කහ වර්ණයේ වෙනුවට දම් පාට හෝ ලා අළු පැහැයක්ද දර්ශනය වනවා. තුන්වන වර්ගය වන පූර්ණ වර්ණාන්ධතාවය ඉතාම දුර්ලභ තත්ත්වයක්. මොවුන්ට මුළු ලෝකයේම පෙනෙන්නේ කළු, සුදු සහ අළු පැහැයින් පමණයි. ඔවුන් ලෝකයේ දකින්නේ අප කළු සුදු රූපවාහිනියකින් රූප රාමු දකින ආකාරයට කිව්වොත් ඔබ පුදුම වන්නට එපා. වර්ණාන්ධතාවය හඳුනාගනු ලබන පරීක්ෂණය වන්නේ ඉෂිහාරා පරීක්ෂණයයි. කලර් විෂන් ලෙසට හඳුන්වන්නේ මේ පරීක්ෂණයම තමයි. ඔබ උසස් අධ්‍යාපනය හෝ රැකියාවකට ඇතුළත් වීමේදී සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී ඇතනම් ඔබත් මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා. මෙහිදී සිදු කරන්නේ වර්ණවත් තිත් වලින් අදින ලද රූප අතර ඇති ඉලක්කම් හෝ හැඩතල හඳුනනවාදැයි පරීක්ෂා කිරීමයි. වර්ණාන්ධතාවය සහිත පුද්ගලයින්ට තමාට ඇති වර්ණාන්ධතාවයේ ස්වභාවය අනුව සටහනේ ඉලක්කම් හඳුනා ගැනීමට නොහැකි වනවා.
තිරයේ දැක්වෙන මෙම රූප සටහන් වල ඇත්තේ ඉෂිහාරා සටහනේ දැක්වෙන ඇතැම් රූප සටහන්. බලන්න ඔබටත් මෙහි ඇති ඉලක්කම් හඳුනා ගැනීමට හැකිදැයි කියා. වර්ණාන්තතාවය සහිත පුද්ගලයින්ට රථවාහනවල ආලෝක සංඥා හඳුනා ගැනීම අපහසු වන නිසා මොවුන්ට රිය පැතවීමේදී ගැටලු ඇතිවනවා. එසේම එළවලු පළතුරු ඇතුම් ආදිය තෝරා ගැනීම වැනි වූ සාමාන්‍ය ජීවිතයේ සිදු කරන කටයුතු වලදී මොවුන්ට තවත් පුද්ගලයෙකුගේ උදව් අවශ්‍ය වනවා. එසේම ආහාර පිසීමේදී මොවුන්ට නිසි පරිදි ආහාර පිසී ඇත්තැයි සොයා ගැනීමද අපහසුයි. එසේම රියදුරන්ට හා ගුවන් නියමුවන්ට ආලෝක සංඥා හඳුනා ගැනීමේ අපහසුවත් විදුලි කාර්මිකයන්ට වයර්වල වර්ණකේත හඳුනා ගැනීමේ අපහසුවත් ඒ වගේම ආරක්ෂක අංශවල රැකියාවන් සඳහා වර්ණාන්තතාවය සහිත පුද්ගලයින් සුදුසු වන්නේ නැහැ. නමුත් වර්ණාන්තතාවය සහිත පුද්ගලයින්ට සිදු කළ හැකි වෙනත් බොහෝ වෘත්තීන් පවතිනවා. ඔබ දන්නවාද වර්ණාන්තතාවය සහිත පුද්ගලයින් අප අතරම සිටිමින් එම තත්ත්වයට අනුගත වී බොහෝ හොඳ ජීවිත ගත කරන බව. ඔවුන් අවශ්‍ය විටදී වර්ණ පෙරහන් කණ්ණාඩි භාවිතා කරමින් ඔවුන්ගේ ජීවිතයට ඉතා සාර්ථක ලෙස මුහුණ දෙනවා. මේ තත්ත්වයේ ඇති අයට භාවිතා කළ හැකි ස්මාර්ට් ෆෝන් ඇප් බොහෝමයක් පවතිනවා. මේ මගින් වර්ණාන්තතාවය සහිත පුද්ගලයින්ට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම මෙම තාක්ෂණික යෙදවුම් මගින් ලබා දී තිබෙනවා. වර්ණාන්තතාවයට හේතුව ජානමය හේතුවක් නම් එම තත්ත්වයට ස්ථීර ප්‍රතිකාරයක් නැතත් ඊට බලපා ඇති හේතුව වෙනත් හේතුවක් නම් එම තත්ත්වයට අදාළ ප්‍රතිකාර සිදු කළ යුතුයි. එම නිසා මෙම වීඩියෝව නරඹන ඔබගේ පෙනුම පිළිබඳව කිසියම් හෝ සැකයක් ඇත්නම් ඔබට සමීපතම අක්ෂි ඒකකයක් සහිත රෝහලට පැමිණ ඔබගේ ගැටලුව ඉදිරිපත් කර ඔබගේ දැස පරීක්ෂා කරවා ගන්න. වර්ණාන්තතාවය කියන්නේ ඔබට බියවීමට අවශ්‍ය රෝග තත්ත්වයක් නම් නෙමෙයි. බොහෝ විට ඒ ඔබගේ ජානවල සිදු වී ඇති වෙනසක් නිසා ඔබ වර්ණ හඳුනා ගැනීමේ වෙනස් ආකාරයක් පමණයි. බොහෝ පුද්ගලයින් මෙම තත්ත්වය හඳුනා ගන්නේ උසස් අධ්‍යාපනයට ඉදිරිපත් වීමේදී හා රැකියාවලට යාමේදී සිදු කරන අක්ෂි වෛද්‍ය පරීක්ෂණයේදී. ඔවුන් ඉතා හොඳින් ඔවුන්ගේ එදිනදා ජීවිතය ගත කරන අය. විශේෂයෙන්ම ඔබගේ දරුවන් පිළිබඳව අවධානයෙන් පසුවන්න. ඔවුන් වර්ණ හඳුනා ගැනීමේ යම් වෙනසක් ඔබ දකී නම් අක්ෂි වෛද්‍යවරයෙකු ලවා ඔබේ දරුවාගේ දැස පරීක්ෂා කරවා ගන්න. වර්ණාන්තතාවය යනු රෝගයක් නොවුවත් පවුලක් ලෙසට හා සමාජයක් ලෙසට අප වර්ණාන්තතාවය සහිත පුද්ගලයින් පිළිබඳව දැනුවත් වී සිටීම වර්ණාන්තතාවයේ ඇති නැති සියලු දෙනාම වෙනුවෙන් ඉතාම වැදගත් වනවා. මොකද වර්ණාන්තතාවයේ ඇති පුද්ගලයෙකු නොදකින අවදානම් අවස්ථා ඔබට දකින්නට පුළුවන්. ඉතින් වර්ණාන්තතාවය පිළිබඳව ඔබටත් අත්දැකීම් ඇත්නම් ඒවා අපත් සමග බෙදා ගන්න මෙහි කමෙන්ට් එකක් ලෙසට සඳහන් කරන්න. නැවතත් මෙවැනිම වූ වැදගත් වටිනා සෞඛ්‍ය අධ්‍යාත්මික වීඩියෝවක් රැගෙන එනතුරු නිරෝගීව සතුටින් සිටින්න. බොහෝම ස්තුතියි.